මේ පාර ඕගොල්ලන්ට O level. ඒ කියන්නේ දැන් විෂයන් 9ක් තියෙනවා. ඒ විෂයන් 9 ඕගොල්ලෝ හරි විදිහට කරන්න ඕනි O level වලට හරිම විදිහට මුහුණ දෙන්න. එතනදී මම එක විෂයක් වෙනුවෙන් වග කියනවා ඒ වගේම ඕගොල්ලන්ට ඒ විෂය වෙනුවෙන් මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමයෙන්ම කරනවා. ඒක තමයි මේ පටන් ගන්න. ඕගොල්ලෝ ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් අපි ජීවත් වෙන මේ ටයිම් ලයින් එක ඇතුලේ පරිසරයේ යම් යම් සිද්ධි ටිකක් සිද්ධ වෙනවා. දැකලා තියෙනවනේ. ඉපදිච්ච දවසේ ලොකු තේරුමක් නැති වුණාට ටිකක් මොන්ටිසෝරි කාලය, ඉස්කෝලේ කාලය, ඒ වගේ පාසල් කාලවල යද්දි ඒ වගේම ඔයාට වටපිටාවේ තියෙන දේවල් දැනෙන්න පටන් ගනිද්දි ඔයාට ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මොනවාද? මේ පරිසරයේ වෙන සංසිද්ධි ටික ඔයගොල්ලන්ට විෂයක් විදිහට ඉගෙන ගන්න හම්බ වෙනවා 6 වසරේදී ඉඳන්. පරිසරය කියලා ශිෂ්‍යත්ව කාලේදී උගන්වනවා. 6 වසරේ ඉඳන් විද්‍යාව කියලා විෂයක් ඕගොල්ලන්ට එනවා. සමහරු මේක කැමැතිම විෂය කරගන්නවා. ඒ වගේම සමහරු මේක එපාම කරපු විෂය කරගන්නවා. එහෙම වෙන්නේ කොහොමද? මෙන්න මේකයි ප්‍රධානතම හේතුව. සාමාන්‍යයෙන් විෂයක් විදිහට අපි විද්‍යාව කියන විෂය දිහා බලද්දී මේක ඉතාමත් රසවත් විෂයක්. හැබැයි වෙලා තියෙන ප්‍රශ්නේ මේ විෂය දිහා බලන විදිහයි මේ විෂයත් එක්ක කටයුතු කරන විදිහයි අපිට ගැළපෙන්නේ නැති ක්‍රමවේද වලට වැඩ කරන්න පටන් ගත්තම අපිට මේ විෂය එපාම කරපු විෂයක් වෙනවා. ඒකින්ද මේ පාර දැන් ඕගොල්ලන්ට තියෙනවා පාඩම් 35ක් O level විභාගයට යද්දී ඉගෙන ගන්න 10 වසර සහ 11 වසර. එතකොට 11 වසරෙන් ඕගොල්ලන්ට තියෙනවා පාඩම් හරියටම ගත්තොත් 15ක්. 15ක්. ඒ ආසන්න ප්‍රමාණයක් 10 වසරෙන් තියෙනවා පාඩම් 20ක් විතර. මේ 11 වසර සහ 10 වසර කියන අංශ දෙකෙන්ම, ඒ කියන්නේ ශ්‍රේණි දෙකෙන්ම ඔයා ඉගෙන ගත්ත දැනුම විද්‍යාව විෂයට එනවා මොනකටද? O level විභාගයට කියන්නේ. ඇයි O level විභාගය වැදගත්? දැන් මෙච්චර සරලව කියනවා O level විභාගය කරන්න, ඒක හොඳට කරන්න, හොඳට එකෙන් ඉගෙන ගන්න, මේ O level වලින් හොඳම රිසල්ට් එකක් ගන්න, එහෙම කියලා කියනවානේ. ඇයි මෙච්චර වටින්නේ? සාමාන්‍ය මොරටුව කියන විශ්වවිද්‍යාලේ ඔයගොල්ලෝ දන්නවා මොරටුව කැම්පස් එක ගොඩක් අය හිමියක් වෙන්න ඇති. ඉංජිනේරුවෙක් විදිහට තමන්ගේ වෘත්තිමය ගමන ආරම්භ කරන්න තමන්ගේ සුදුසුකම් ටික හදාගන්න තියෙන හොඳම තැන තමයි මොරටුව විශ්වවිද්‍යාලයනේ. අන්නේ විශ්වවිද්‍යාලයේ දැන් ඉංජිනේරින් කියන ඩිග්‍රී එකට යන්න උසස් පෙළ මැත්ස් කරලා ඒකෙන් හොඳම රිසල්ට් ගන්න ඕනේ. ඒ වගේම තමයි මොරටුව ආකිටෙක්චර් කියලා තියෙනවා ෆීල්ඩ් එකක්. ඒ ෆීල්ඩ් එකට බහින්න නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් ලියන්න ඕනේ. අන්නේ ටෙස්ට් එක ලියන්න ඔයාට සුදුසුකමක් විදිහට ඔයාගේ O level විද්‍යාව රිසල්ට් එක ඉල්ලනවා. සාමාන්‍යයෙන් දන්නේ නැතුව ඇතිනේ. ඒකින්ද මම මේක කියන්නේ. එතකොට ඒක විතරක් නෙමෙයි ඩිසයිනින්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඒ වගේ දේවල් වලට ඔයාට මේ O level විද්‍යාව රිසල්ට් එක වටිනවා. අපේ කාලේ ඉල්ලුවා එකට C එක. ඒ ප්‍රශ්නයක් නෑ. C කියන රිසල්ට් එකෙන් කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. හැබැයි ඕගොල්ලෝ ඒ වගේ තැන් වලට යන්න පටන් ගන්නකොට ඕගොල්ලන්ට C එකකින් නම් බෑ. සාමාන්‍ය B එකක් අඩුම තරමේ ඉල්ලයි. එහෙම නැත්නම් කෙලින්ම ඒ රිසල්ට් එකක් ඉල්ලයි. ඉස්සරහට යන තරඟකාරී ස්වභාවයත් එක්ක. ඒක නිසා කොහෙන්වත් අපහසුතාවයකට පත් වෙන්නේ නැතුව තමන්ගේ හොඳ O level රිසල්ට් එකක් තියාගෙන යන්න හැම විෂයක් වෙනුවෙන්ම මහන්සි වෙන්න. මොකද ඕගොල්ලෝ හිතන තරම් මේ කිසිම විෂයක් අමාරු නෑ. ඒ හැම විෂයකටම ඔයාගෙන් දෙන්න ඕනි එෆර්ට් එක හරියට දෙනවනම්, ඔයාගෙන් දෙන්න ඕනි ප්‍රමාණය ඒ විෂය වෙනුවෙන් හරියට වෙනවනම් හරියට මේ O level එක ගොඩ දාගන්න පුළුවන්. විශේෂයෙන්ම විද්‍යාව කියන විෂයට. හරි. එතකොට දැන් මේ සෙමිනාර් සීරීස් එකත් එක්ක ඔයා එකතු වෙනවා නම් ඔයාට මොනවද ඕනි? අනිවාර්යෙන්ම ඔයාට ඕනි ලියන්න පොතක් ඕනි. ඒක පිටු 200 එකක් හරි කැමති එකක්. ඔයා කැමති විදිහකට ගන්න. තනි කරම රූල් කොටු මොකුත් නැති තනි සුදු පොතක් ගන්න. චිත්‍ර පොතක් වගේ එකක්. ඒ වගේ එකක් ගන්න. මොකටද? රූප සටහන් සහ මේ ඔයාට ෂෝට් නෝට් ටික ගහ ගන්න. ওই ෂෝට් නෝට් ටික තමයි ඔයාට අන්තිමේදී විභාගෙ ලඟ වුණාම පාඩම් කරන්න ලේසිම දෙයක් විදිහට තියෙන්නේ.
නෝට් එක සම්පූර්ණයෙන්ම කියවන්න ගියාම ඔයාට විද්‍යාව විෂයත් එපා වෙනවා. හැබැයි මේ විෂය එපා වෙන්නේ නැතුව කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ෂෝට් නෝට් ක්‍රමවේදයක් ඔස්සේ වැඩ ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මයින්ඩ් මැත්ස් ඒ වගේ දේවල් ඉස්සරහට ගන්න පුළුවන්. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. අද සමස්තයක් වශයෙන් දැන් මේ වැඩසටහන කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මම පොඩ්ඩක් දාලා අවබෝධයක් දෙන්න පටන් ගත්තා. ඔයාලට හැමදාම එක පාඩමකට එක සෙමිනර් එක ගානේ හම්බ වෙනවා. ඒක ෆ්‍රී YouTube එක ඔස්සේ බලන්නත් පුළුවන්. මම ගොඩක් දුරට උත්සාහ කරනවා Facebook මාධ්‍යයටත් දාන්න. ඒ පාඩම් ටික මම ඔයාට කරලා දෙනවා. මෙතන වටිනම දේ ඔයා මේ වීඩියෝ එකක් බලනවා නම් ඔයා මේ වීඩියෝ එකකින් ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම ફોකස් තියාගෙන වැඩ කරන්න. අනිවාර්යයෙන්ම අවබෝධය ලබා ගන්න අවධානය තියාගන්න. අවධානය නැතුව අපි මොන දේ කළත් වැඩක් නැහැ. ඉගෙන ගන්න එක නෙමෙයි මොන දේ කළත්. කෑම කද්දි වුණත් අවධානය නැතුව කෑවොත් හිර වෙනවා. ඒ වගේ තමයි. එතකොට කරන දේ අවධානයෙන් කරන්න. දැන් මම මේක මේ කෙටි හැඳින්වීමේ වීඩියෝ එකක් විතරයි මේක. ඊළඟට දැන් වැඩි වීඩියෝ මේ සම්බන්ධව කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. මෙතනින් එහාට පටන් ගන්න සම්පූර්ණයෙන්ම පාඩම.